ඇපාර්ට්මන්ට් එකක ඉන්නවා කාලයක් ඉන්නකොට මේ නාලා පොඩි කොණ්ඩ කෑලි එහෙම එකතු කරලා ගිහිල්ලා එතන තියෙන පොඩි මේ පැන්ට්‍රියක් ඒකට දානකොට පොඩි තියෙන රාජධානියක් එහා පැත්තේ ඒ රාජධානිය කොල්ලේ කවුරුද 25 බලාගෙන ඉන්නවා එතනින් හැට මොකද උනේ හරි ෂෝක් ප්‍රශ්නකින් පටන් ගත්තේ. ඔව් රෙන්ට් එකට ඉන්නකොට මේ අපාර්ට්මන්ට් එක කියන්නේ අපාර්ට්මන්ට් බ්ලොක්ස් තියෙනවනේ. ඉතින් අපේ මගේ බ්ලොක් එකේ අපි කියමු B බ්ලොක් එක කියලා. B බ්ලොක් එකේ පෑන්ට්‍රි එකට ගියාම A බ්ලොක් එකේ පෑන්ට්‍රි එක පේනවා. ඒ කියන්නේ බිල්ඩින් දෙකක්. නමුත් බිල්ඩින් දෙකේ පෑන්ට්‍රීස් දෙක මූණට මූණලා. ඉතින් මම තනියෙන් ජීවත් වෙන කෙනෙක්. ඉතින් මම මගේ ගෙදර මං සාමාන්‍යයෙන් නාලා කරලා අපි හැමෝම ගෑනු ළමයි දන්නවා. නාලා කොණ්ඩේ යනවනේ අපි එතකොට අපි කරන්නේ කොණ්ඩ එකතු කරලා පෑන්ට්‍රි එකට ගිහිල්ලා නාලා සමහර වෙලාවට තුවායෙන් පිහිදන්නත් කලින් ඒක කරනවා එතකොට. එතකොට අපි එහෙම ඇඳගෙනත් නැහැ. ඇඳගෙන ඉන්නත් පුළුවන්. ටවල් එක පිටින් වෙන්නත් පුළුවන්. ටවල් එක නැතුව එන්නත් පුළුවන්. ටවල් එක නැතුව ගිය අවස්ථාව කොහොම කෙස් දාන්න ඉස්සරහා බ්ලොක් එකේ හිටපු ඒ ගෙදර හිටියේ ලෝයර් කෙනෙක්. ඒ ලෝයර් හිටියා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් පොඩි ලෝයර්ට අවුරුදු 55ක් විතර බොයිෆ්‍රෙන්ඩ් 25ක් විතර. ඉතින් ඒ බොයි මන්දියා නිකන් බය වෙලා බලන් හිටියා. ඉතින් පස්සේ කාලෙකදී ඒ ලෝයර්ට සැක හිතුවා මේ ඇයි යාගේ බොයිෆ්‍රෙන්ඩ් පෑන්ට්‍රි එකේ ඉන්නේ කියලා මට. ඊට පස්සේ කොහොම හරි මට එතනින් එන්න වුණා. ඉතින් ඔහොම තමයි. ඉතින් හැබැයි ඒව මතක් වෙනකොට හරි මොනවද කියන්නේ හිනා යනවා සුන්දර. දැන් මේ ඔතන අපිට තව පොඩි කාරණයක් ගන්න ඕනේ. යුරේනි රොෂිකා කියන චරිතය ඔබ මේ ලයිව් ස්ටෝරි එකේ යම් කොටස් ටික අහලා ඇති මේ වෙනකොට. හැබැයි මතු කර ගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. දාද කාන්තාවකට රාත්‍රියේ අපිටම නුගේගොඩ හන්දියේ දැන් අපේ මේ BFM එක තියෙන නුගේගොඩ ප්‍රදේශයේ ඒ හරිය හන්දිය හිටියොත් එහෙම මුහුණ දෙන්න වෙන කරතැබ්බ ටිකක් තියෙනවානේ. එතකොට තනියෙන් ඇපාර්ට්මන්ට් එකක ඉන්නවා කියන්නේ ඒක මාර එකක්. ඒ අත්දැකීම මොනවද? මගේ ජීවිතේ හැම දෙයක්ම තනියෙන් තමයි. ඒ කියන්නේ තනියෙන් ජීවත් වීමේ ඉඳලා හැමදේම ඉතින් ඉස්කෝලෙන් අවුට් වෙච්ච කාලේ ඉඳලා හැම දෙයක්ම තනියෙන් කරගත්තා. ඉතින් ඒක නිසා මට තනියෙන් අපාර්ට්මන්ට් එකක ජීවත් වෙනවා කියන එක සාපේක්ෂව nothing. ඒ කියන්නේ ජීවිතේ මුණ දීලා තියෙන දේවල් එක්ක ඒක තමයි ප්‍රාථමිකම දේ. ඉතින් බලන අයට ඕක වෙන එකක් නේ. පිටින් බලන් ඉන්න අයට. ඔව් නමුත් මම හිතනවා මේ ලංකාවේ තමයි ගැහැණු කෙනෙක් ස්වාධීනව තනියෙන් දැන් අපි පිට රටවල් අපි බටහිර රටවල් ගත්තොත් අවුරුදු 15 16 පයින්නවා කියන්නේ ඔවුන් තනියෙන් ජීවත් වෙනවා. තනියම අපාර්ට්මන්ට් එකකට මූව් අවුට් වෙලා ඒ ළමයි ඒගොල්ලන් තනියෙන් ජීවත් වෙනවා. කියන්නේ දෙමව්පියෝන් යටතේ ඉන්නවා කියන එක ඒගොල්ලන්ට හරි අවමානයක්. නමුත් ලංකාවේ සමහර වෙලාවට බැඳලා දෙමව්පියන් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ වගේ සංස්කෘතියක් තියෙන. ඉතින් ඒක නිසා ඒක මං කියන්නේ බලන කෝණය අනුව. නමුත් මම හිතනවා තරුණ ගැහැණු ළමයින්ට තරුණ වයසක ඉඳලම තනියෙන් ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් මම දකින විදිහට. මොකද හේතුව දෙමව්පියෝ ඉන්නවා. නමුත් දෙමව්පියන් පැත්තකින් තමන්ට ගයිඩ් කරන්න පුළුවන් මේ දේ කරන්න කියලා. නමුත් තමන් තනියෙන් ජීවත් වෙනකොට ඒ ලබන දැනුම් සංහාරය මං හිතන්නේ කවදා හරි දවසක විවාහ ජීවිතයට යනකොට ඒක ලොකු කියන්නේ රුකුලක් වෙනවා සහ ජීවිතේ ජීවිතේ තමන්ගේ ගමනටත් ඒක ලොකු රුකුලක් වෙනවා. ඉතින් මං හිතන්නේ ඒක බලන කෙනාගේ කෝණය මත තමයි තියෙන කෙනෙක් තනියෙන් ජීවත් වෙනකොට මෙයා තනියෙන්ද ජීවත් වෙන්නේ නැත්නම් මෙයා තනියෙන් ජීවත් වෙනවා. ඒක දෙකක් තියෙනවා. ඉතින් මම දකින්නේ ඒකේ හොඳ විදිය සහ මම හිතනවා ඕනම ගෑනු ළමෙක්ට එහෙම තනියෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒකම ජයග්‍රහණයක් කියලා මම දකිනවා.